සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. අද අපි කතා කරමු O level ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ question number 16 වල එන ප්‍රශ්නයක්. මේකේ වා දන්නවා ඔයාට රචනාවක් ලියන්න එනවා, ස්ටෝරි එකක් ගොඩනගන්න එනවා, ඩයලොග් එකක් එන්න පුළුවන්. ඒ වගේම පුවත්පතකට ලිපියක් ලියන්න එන්න පුළුවන්. මේ කෝක ආවත් ඒ හැම එකක් අතරින්ම මට දැනෙන විදිහට මම දකින විදිහට ලේසිම ප්‍රශ්නයක් තමයි ඩයලොග් එකක් ලියන්න යන එක. ඉතින් ඩයලොග් එකක් ලියන එකේදී ගොඩක් වාසි තියෙනවා අපිට. ඔයාට හොඳට ටෙන්සස් ටික පුළුවන් නම්, ඔයාට හොඳට චූටි දේවල් ටිකක් එකතු කරගන්න පුළුවන් නම් ඉංග්‍රීසි වල වචන ටිකක්, ඔයාට මේ ඩයලොග් එකක් ලියන එක හරි සිම්පල් වැඩක්. ඩයලොග් එකක් කියන්නේ දෙන්නෙක් අතර ඇති වෙන කතා බහක්. අපි ඩයලොග් එකක් ලියනකොට මේකේ තියෙන chance එක තමයි භාගයක් ප්‍රශ්න භාගයක් උත්තර. භාගයක් ප්‍රශ්න භාගයක් උත්තර. ඉතින් ඔයාලට මේ ප්‍රශ්න හදන විදිය ටෙන්සස් ටික හොඳට පුළුවන් නම් ඔයාලට මේක ගොඩ දාගන්න පුළුවන්. අපි බලමු කොහොමද ඩයලොග් එකක් නිර්මාණය කරන්න කියලා. සාමාන්‍යයෙන් විභාගයට එන ප්‍රශ්නේදී ඔයාලට මෙන්න මේ විදියට දෙන්න පුළුවන්. Complete the following dialogue about 200 words. සම්පූර්ණ කරන්න පහත සඳහන් දෙබස වචන 200ක් පමණ යූස් කරලා පාවිච්චි කරලා. ඉතින් දැන් මේකෙදි මේ වගේ චූටි අදහසක් එයාලා දෙනවා. කොහොමද අපි බලමු. මනුෂි සවිඳු මේ දෙන්න අතර ඇති වෙන සංවාදයක්. මනුෂි කියනවා Hi Savi, how are you going? How are you doing? සවි කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල, කොහොමද සැපසනීප අහන විදිහක්. දැන් මේක ගොඩාක් දුරට කොහොමද සැපසනීප කියලා අහන්නේ අපි how are you. ඔයා උත්තර දෙනවා I'm fine. මේක දැන් ගොඩක් පරණ ක්‍රමයක්. අලුත්ෙන් සංවාදවලදී ඇවිත් තියෙන ගොඩාක් දේවල්. උදාහරණයක් විදිහට අපිට how are you නොකිය කියන්න පුළුවන් how is going on, what's up, how is life, මේ වගේ දේවල් අහන්න පුළුවන්. උත්තර දෙද්දිත් I'm fine නොකිය අපිට කියන්න පුළුවන් I'm great, I'm okay, I'm well, life is sweet. ගොඩක් දේවල් කියන්න පුළුවන් මේ වගේ. කොහොම වුණත් ඔයා නිකන් how are you, I'm fine දෙක මතක තියාගත්තත් කමක් නැහැ. ඉතින් දැන් මේ දෙන්න මේ විදිහට තමයි කතාව ආරම්භ කරන්නේ. How are you doing? මොකද මේ දවස්වල වෙන්නේ? කොහොමද සැපසනීප? Hello Manusha, I'm fine thanks. ඊට පස්සේ මනුෂ අහනවා by the way Savi, what are your plans after O level exam? Savi ඒක නෙමෙයි, මොනවද ඔයාගේ අලුත් plans සැලසුම් O level වලින් පස්සේ? දැන් මෙහෙම තමයි දෙන්නේ. දැන් මේකේ වැදගත් වචනයක් තියෙනවා. මම මේ කහ පාටින් highlight කරලා තියෙන වචන ඔයා වැඩි focus එකක් දෙන්න. දැන් by the way කියන්නේ ඒක නෙවෙයි. අපිට කතාවක් කරගෙන යනකොට ඒ කතාව වෙන පැත්තකට යොමු කරන්න හොඳ පුළුවන් phrase එකක්. by the way. මොකක් හරි කතාවක් කරගෙන යනවා. ඒ කතාව එතනින් වෙනත් පැත්තකට යොමු කරන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. by the way ඒක නෙමෙයි. by the way ඒක නෙමෙයි. අපි යන් ඊළඟ ස්ලයිඩ් එකට. කතාව දැන් ওই විදිහට ගොඩනගාගෙන යනවා. ඒක නෙමෙයි. මොකද ඔයා කරන්නේ after O level වලට පස්සේ, after O level වලට පස්සේ මොකද ඔයා කරන්නේ? අහනවා. right. සමින්දි කියනවා I want to take a short break. මට ඕන පොඩි විවේකයක් ගන්න. first මුලින්ම because මක්නිසාද the exam was very stressful. මේ exam එක ටිකක් stressful. කියන්නේ පීඩනේ වැඩි, stress. මෙතෙන්දි වැදගත් කොටසක් තියෙනවා පුතේ. මේ ලස්සන pattern එකක් තියෙනවා. I want to. මට ඕනි. I want to. I want to ගාවට verb එකක් දාපුවාම මට මේ දේ කරන්න ඕනේ කියලා තමයි එන්නේ. දැන් උදාහරණයක් විදිහට මේකෙම තියෙනවානේ I want to take a short break. මට කෙටි විවේකයක් ගන්න ඕනේ. දැන් ඔයාලට පුළුවන් ක්‍රියාපද දාලා ඕනේ තරම් කියන්න. මට කන්න ඕනේ. I want to eat.
මට දුවන්න ඕන, I want to run, මට නටන්න ඕන, I want to dance, මට පෑනක් මිලදී ගන්න ඕන, I want to buy a pen. බලන්න හොඳ ලස්සන පැටර්න් එකක් හුරු වෙන්න. ඊට පස්සේ මේක මේ because කියන වචනේ වාක්‍ය දෙකක් join කරන්න ගන්න වචනයක්. because හැම වෙලේම පාවිච්චි කරන්නේ මේ මක් නිසාද යම් හේතුවක් ගැන කියන්න. ඉතින් මට ඕන පොඩි විවේකයක්. මොකද එක්සෑම් එක ටිකක් ස්ට්‍රෙස් වැඩි, පීඩනේ වැඩි. ඒ නිසා. ඊට පස්සේ මනුෂ්‍ය කියනවා that's good idea. ඒක හොඳ අදහසක්. What will you do during the break? මොනවද මේ බ්‍රේක් එක අතරතුර කරන්නේ? කියන්නේ වා විවේක කාලය තුල මොනවද ඔයා කරන්නේ? දැන් මේක ඇවිල්ලා තාම කරන දෙයක් නෙමෙයි, අනාගතයේදී කරන දෙයක්. අනාගතයේදී කරන දේවල් සම්බන්ධව අපි ප්‍රශ්න අහන්නේ will පාවිච්චි කරලා. What will you do? what pattern එකක් විදිහට use කරන්න පුළුවන්. what will you එක verb එකක්. what will you do? ඔයා මොනවද කරන්නේ? ඔයා මොනවද කන්නේ? what will you eat? ඔයා මොනවද ඉගෙන ගන්නෙ? what will you learn? ඔයා මොනවද follow කරන්නේ? what will you follow? මේ විදිහට අනාගතයේ සම්බන්ධ වෙන ඕන දෙයක් වාට අහන්න පුළුවන්. what will you? ඉතින් මෙයා අහනවා what will you do during the break? during කියලා කියන්නේ අපි කිසියම් කාල සීමාවක් අතරතුර. ඉතින් දැන් මේ break එක අතරතුර මොකද කරන්නේ? සවින්දි කියනවා I plan to help my mother at home and spend some time with my family. I plan to help. මම සැලසුම් කරලා තියෙනවා අම්මට උදව් කරන්න ගෙදරදී. ඒ වගේම spend some time ටික කාලයක් ගත කරන්න මගේ ෆැමිලි එකත් එක්කලා. දැන් එක්සෑම් එකක් තියෙනකොට අපිට ඇත්තටම ෆැමිලි එක එක්ක ඉන්නවත් යාළුවෙක් එක්ක කතා බහ කරන්නවත් වෙලාවක් නැහැ ඉගෙන ගන්න ළමයෙකුට. හරිම අඩුයි ඒක. දැන් ඉතින් විභාගෙන් පස්සේනේ. විභාගෙන් පස්සේ ඉතින් මොකද කරන්නේ? ප්ලෑන් කරලා තියෙනවා අම්මට උදව් කරගෙන ගෙදර ඉන්න. ඒ වගේම පවුලේ කට්ටියත් එක්ක ගත කරන්න. දැන් මෙතනත් ලස්සන පැටර්න් එකක් තියෙනවා. I plan to අර උඩ තිබුණා I want to. I plan to හැම වෙලෙම මේ to ට පස්සේ පුතේ use කරන්න ක්‍රියාපදයක්. ක්‍රියාපදේ තියන්න ඕනි හැම වෙලෙම base form එකෙන්. ඒ කියන්නේ ක්‍රියාපදේ මූලික ස්වරූපයෙන් තමයි තියන්න ඕනේ. ඒකට ing දාන්න, ed දාන්න, මොකුත් කරන්න යන්න එපා. I plan to help. මම සැලසුම් කරලා තියෙනවා උදව් කරන්න. කියන්න බලන්න මේ වගේ වාක්‍ය. මම සැලසුම් කරලා තියෙනවා ට්‍රිප් එකක් යන්න. I plan to go on a trip. මම සැලසුම් කරලා තියෙනවා ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. I plan to study English. ඉතින් මේ විදිහට ඕන තරම් ක්‍රියාපද දාලා හදාගන්න පුළුවන්. ඊට පස්සේ මනුෂ්‍ය කියනවා that sound nice. මොකද that sounds nice කියන්නේ? මේ හොඳ සවුන්ඩ් එකක් ඇහෙනවා කියන එකද? නෑ. ඒක හොඳයි. ඒක නියමයි. කියන්න පුළුවන් ලස්සන ක්‍රමයක් native speakers ලා පාවිච්චි කරන. ඒක හොඳයි. That sounds nice. Do you have any plans for studies? දැන් මගේ plan එක නම් කිව්වා. Do you have any plans? ඔයාට මොනවා හරි plans තියනවද for studies? අධ්‍යාපනය සම්බන්ධව ඉගෙන ගැනීම සම්බන්ධව? Yes. After the break. break එකට පස්සේ I want to start A-level classes. මට ඕනි මේ A-level classes ටික පටන් ගන්න. දැන් චූටි break එකක් අරගෙන ඊට පස්සේ A-level වලට ready වෙන්න ඕනි. ඒ කියන්නේ විභාගයේ sure-ම නම් නෙමෙයි sure වෙන්න ඕනි. ඉතින් මෙයාට A-level විභාගයේ sure, O-level විභාගයේ sure. ඒ නිසා A-level වලට ready වෙනවා. එයා කියනවා මොකද්ද? I want to start A-level classes. මට A-level classes ටික පටන් ගන්න ඕනි. එතනත් I want to පාවිච්චි කරලා තියෙනවා. I hope to choose the arts stream. මොකද මේ stream කියන්නේ? stream කියන්නේ ජල ධාරාව, පහර, දියපාර මේ වගේ වචනයක් ගන්න පුළුවන්. දැන් මෙතන arts streams කියලා කියන්නේ කලා විෂය ධාරාවෙන්. I hope to choose. මම බලාපොරොත්තු වෙනවා තෝරගන්න. I hope to choose. කලා විෂය ධාරාවෙන් මම බලාපොරොත්තු වෙනවා A level තෝරගන්න.
එතකොට I hope to හොඳ ලස්සන පැටර්න් එකක්. අනාගත සැලසුම් කියන්න පුළුවන් ලස්සන පැටර්න් එකක්. මම බලාපොරොත්තු වෙනවා ජීවිතේ දිනන්න. I hope to win the life. මම බලාපොරොත්තු වෙනවා ඉංග්‍රීසියෙන් කතා කරන්න. I hope to talk in English. මම බලාපොරොත්තු වෙනවා O level වලට A9ක් ගන්න. I hope to get A9 passes for the O level. Like that ඔයාලට පුළුවන් මේ විදිහට කතා කරන්න. ඉතින් මේ ඊට පස්සේ ආයේ මනුෂ්‍ය අහනවා why did you choose art? Why did you choose art? ඇයි ඔයා arts තෝරාගන්නේ? තෝරාගත්තේ. දැන් did තියෙනකොට පුතේ did කොහේ හරි දැක්කොත් ඒක අතීත කාල ප්‍රශ්නයක්. අතීත කාලයේ සම්බන්ධ දෙයක්. දැන් මෙයා අහනවා why did you choose art? ඇයි ඔයා art තෝරාගත්තේ? ඉතින් ඔයාලට මේ කහ පාටින් තියෙන වාක්‍ය කොටස් පුතේ patterns මාර ලස්සන ජීවිතේට පට්ට patterns ටිකක් මේ ටික ලියා ගන්න පෑනකුයි කොලේකුයි අරගෙන why did you ඔයාලට අහන්න පුළුවන් අතීත සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් why did you දාලා ඊට පස්සේ why did you ගාවට ක්‍රියාපදේ why did you ඇයි ඔයා යමක් කළේ ඇයි ඔයා ඉස්කෝලේ ගියේ why did you go to school ඇයි ඔයා TV එක off කරේ why did you switch off the TV ඇයි ඔයා අපේ ගෙදර ආවේ why did you come our home ඇයි ඔයා ෆෝන් එකක් මිලදී ගත්තේ why did you buy the phone මේ විදිහට ඔයාලට ඕන ප්‍රශ්නයක් අතීත කාලෙන් අහන්න පුළුවන් ඉතින් මෙයා අහනවා ඇයි ඔයා කලා විෂය ධාරාව තෝරාගත්තේ කියලා සමින්ද කියනවා I like languages and history. මම කැමති භාෂාවලට සහ history වලට ඉතිහාසයට. I want to become a teacher in the future. මට ඕනේ teacher කෙනෙක් වෙන්න අනාගතයේදී. I want to become මෙතෙන් I want to කියන pattern එක ඇවිත් තියෙනවා. I want to become මට teacher කෙනෙක් වෙන්න ඕනේ අනාගතයේදී. ඊට පස්සේ කියනවා that's great goal ඒක නියමයි ඒක හොඳ goal එකක් ඒක හොඳ අනාගත බලාපොරොත්තුවක් that's a great goal are you going to follow any courses ඔයා මොනවා හරි තව course follow කරන්න යනවද are you going to ලස්සන pattern එකක් are you going to ඔයා යනවද are you going to follow any courses මොනවා හරි පාඨමාලා ෆලෝ කරනවද ඔයා ඉතින් දැන් මේ are you going to වලින් ඔයාලට තව ක්‍රියාපද දාලා හදා ගන්න පුළුවන් ලස්සන පැටර්න් එකක් පාඩම් කරගන්න yes I want to improve my English and computer skill ඔව් මට ඕනි improve කරගන්න දියුණු කරගන්න මගේ ඉංග්‍රීසි සහ කම්පියුටර් හැකියාව I want to ඇවිල්ලා තියෙනවා improve දියුණු කරගන්න මනුෂ්‍ය that will help you a lot මේක ඔයාලට ගොඩක් උදව් වෙයි what about your hobbies මොනවද ඔයාගේ විනෝදාංශ what about your hobbies what about your future plan what about your මොනවද ඔයාගේ කියලා අහන ලස්සන ක්‍රමයක් what about පාඩම් කරගන්න what about your hobbies මොනවද ඔයාගේ විනෝදාංශ ඊට පස්සේ මෙයා උත්තර දෙනවා I enjoy reading books and listening to music මම පොත් කියවීමෙන් ඒ වගේම සින්දු ඇසීමෙන් enjoy කරනවා I also want to learn මට ඕනේ ඉගෙන ගන්න drawing අඳින්න චිත්‍ර ඇඳීමට මට ඉගෙන ගන්න ඕනේ දැන් මෙතනත් ලස්සන පැටර්න් එකක් තියෙනවා I enjoy මම enjoy වෙනවා සතුටු වෙනවා reading ඇයි read කියන්නේ නැතුව ing දැම්මේ නීතියක් තියෙනවා පුතේ ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද දෙකක් එක ළඟ තියන්න බෑ තියෙනවා නම් එක්කෝ to දාලා වෙන් කරලා toට පස්සේ ක්‍රියාපදේ සාමාන්‍ය විදියට තියෙන්න ඕන එහෙම නැත්නම් ක්‍රියාපදේ ing ස්වභාවයෙන් තියෙන්න ඕනි ඒක තමයි මේ කරලා තියෙන දැන් ing දැම්මට පස්සේ ඒක ක්‍රියාපදයක් නෙමෙයි නාමපදයක් බවට පත් වෙනවා මෙතන නම් නාම විශේෂණයක් වෙලා තියෙන reading books පොත් කියවීම
මනුෂ you have good plans. ඔයාට හොඳ සැලසුම් තියෙනවා. I wish you all the best. මම ඔයාට සුබ පතනවා. සවින්ද කියනවා thank you. I wish you success too. මම ඔයාටත් සාර්ථක වෙන්න කියලා ඔයාටත් ගොඩක් සාර්ථක වෙන්න කියලා සුබ පතනවා කියලා මේ ඩයලොග් එක මෙතනින් ඉවර කරනවා. ඉතින් දැන් මේක අහගෙන ඉන්න නැතුව බණ අහනවා වගේ මේක අහගෙන ඉන්න නැතුව අට පුළුවන් මේක ලියන්න පොතක. ඒ වගේම මේ highlight කරලා තියෙන phrases වාක්‍ය කොටස් එහෙම නැත්නම් patterns ඔයාලට පුළුවන් ලස්සනට කොලයකට ගන්න. අරගෙන මේ කතාව මතක තියාගෙන ඉඳලා කටපාඩම් කරන්න ඕන නැහැ. මේක දෙතුන් පාරක් අහලා මේ අදහස කොලයකට ගන්න පුළුවන් නම් වැඩේ සාර්ථකයි. ඉතින් ලකුණු 15ක් ලේසියෙන් ගන්න පුළුවන් ප්‍රශ්නයක්. මට කියන්න තියෙන්නේත් I wish you all the best කියලා. මම ඔබට සුබ පතනවා. තවත් ඩයලොග් කීපයක් අපි අරගෙන එන්නම්. ඒවත් එක්කත් ඉන්න ඒවා ටිකත් ලියා ගන්න. ලියාගෙන ලස්සන්ට O level exam එක කොට දාන්න හැමෝටම I wish you all the best. Good luck. See you later. Bye.